හිතන්න ශිෂ්ටාචාරය පටන් ගත්ත හැටි ගැන අපි ඉස්කෝලේදී ඉගෙනගත්ත අහලා තියෙන කතාව වැරදි කියලා කිව්වොත් අපේ මුළු ඉතිහාසෙම දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම කනපිට හරවන ඇත්තටම පුදුම හිතෙන අලුත්ම අදහසක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හොඳයි. අපි හැමෝම දන්න කතාව මොකක්ද? ඒක හරිම සරලයි. නේද? හරියට චෙක් ලිස්ට් එකක් වගේ. එකින් එක ටික් කරගෙන යනවා. මුලින්ම මිනිස්සු ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එක තැනක පදිංචි වුණා. කෑම බීම අතිරික්තයක් හැදුනා. ඔන්න ඊට පස්සේ තමයි නගර ලොකු ස්මාරක ලියන කලාව වගේ දේවල් ආවේ. හරිම පිළිවෙලයි. පියවරෙන් පියවර. හැබැයි මොකද හිතන්නේ මේ මුළු කතාවම අනිත් පැත්තට වෙන්න බැරිද? ඒ කියන්නේ මේ පිළිවෙල සම්පූර්ණයෙන්ම වැරදි නම් මෙන්න මේ අංකය දිහා බලන්න අවුරුදු 1,76,000කට කලින්. අවුරුදු 1,76,000කට කලින් මේ කාලේ අපි අර කලින් කතා කරපු පිළිවෙල කතාවට කොහෙත්ම ගලපන්න බැරි දෙයක් අපිට පෙන්නනවා. මේ බ්‍රුනිකල් ගුහාව කියන්නේ ඇත්තටම හිතාගන්න බැරි දෙයක්. පළවෙනි කාරණේ මේක හැදුවේ අපි. ඒ කියන්නේ හෝමෝ සේපියන්ස්ලා නෙවෙයි. නියැන්ඩර්තාල්වරු. දෙවෙනි එක මේක තියෙන්නේ ගුහාවක් ඇතුළට මීටර් 336ක් ගැඹුරට ගියාම කිසිම එළියක් නැති තැනක. ඒ විතරක් නෙමෙයි මේක හදලා තියෙන්නේ හිතාමතාම කපු හිරිගල් කුරුණු 400ක්කින් විතර. මේක කෑම හොයන්නවත් ජීවත් වෙන්නවත් පාවිච්චි කරපු තැනක් නෙවෙයි. එහෙනම් මොකටද? සමහර විට චාරිත්‍ර වාරිත්‍රවලට. වැදගත්ම දේ තමයි මේ හැමදේම වෙන්නේ ගොවිතැන පටන් ගන්න අවුරුදු ලක්ෂ 1කමාරකටත් කලින්. හැබැයි හිතන්න එපා මේ බ්‍රුනිකල් ගුහාව කියන්නේ අහම්මෙන් වුණු තනි සිදුවීමක් කියලා. කොහෙත්ම නැහැ. ලෝකයේ පුරාම එක තැන්වල ගොවිතැන කියන දේ පටන් ගන්නත් අවුරුදු දහස් ගානකට කලින් මේ වගේ දැවන්ත චාරිත්‍ර විදි සඳහා හදපු ස්ථාන හම්බ වෙලා තියෙනවා. ඉතින් අර ගොවිතැන මුලින්ම කියන කතාවට මේකෙන් ලොකු ප්‍රශ්නයක් එල්ලවිනෝ නේද? ඉතින් කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? මේ ගැඹුරු ඓතිහාසික ප්‍රහේලිකාවට විසඳුමක් තියෙනවද? ඒකට තමයි ඇන්තනි වොන්ඩුම් කියන කෙනා ගැඹුරු සංකේතාත්මක පද්ධති ආකෘතිය එහෙමත් නැත්නම් DSSM කියන දේ ඉදිරිපත් කරන්නේ. එයා මේකට කියන්නේ සංජානන පලාංචියක් කියලා. ඒ කියන්නේ අපේ මොළයට උදව් කරන බාහිර රාමුවක් වගේ දෙයක්. සරලවම කිව්වොත් DSM එකෙන් කරන්නේ අර පරණ කතාවේ හේතුවයි ඵලයයි මාරු කරන එක. ඒ කියන්නේ කරත්තය අශ්වය ඉස්සරහට දානවා වගේ වැඩක්. මේ ආකෘතිය කියන්නේ මිනිස්සු මුලින්ම සංකේත සහ චාරිත්‍ර වාරිත්‍ර හරහා සංවිධානය වුණා කියලයි. පස්සේ ආපු තාක්ෂණයට පරිපාලනයට මේ හැම දෙයකම පාර කැපුවේ යන්නේ ඒකයි. මෙන්න බලන්න ඒ වෙනස කොච්චර ලොකුද කියලා. පරණ කතාව කියන්නේ ගොවිතැන නිසා අතිරේකයක් හැදිලා ඒකෙන් සංස්කෘතිය ස්මාරක ලිවීම බිහි වුණා කියලා. හැබැයි DSM කතාව කියන්නේ නෑ. මුලින්ම ආවේ චාරිත්‍ර සහ සංකේතාත්මක පද්ධති. සංස්කෘතියට ස්මාරකවලට අන්තිමට ලිවීමට පවා පදනම වෙටුනේ ඒකෙන් කියලා. මේක ඇත්තරම දැවැන්ත මතවාදී පෙරලියක්. ඇන්තනි වොන්ඩුම්ගේ මේ කියමනෙන් DSM එකේ හදවතම අපිට තේරුම් ගන්න පුළුවන්. විශ්වාස කළ යුතු අර්ථය අස්ථාවරයි. ක්‍රියාවට නැංවිය යුතු අර්ථය නොනැසී පවතී. ඒ කියන්නේ මොකක්ද? නිකන් උල්වේ තියෙන විශ්වාස වලට වඩා හැමෝම එකතු වෙලා එකට කරන නැවත කරන ක්‍රියාවන්, ඒ කියන්නේ චාරිත්‍ර තමයි සමාජයක් එකට තියන්නේ. ඒ දේවල් තමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. හරි. එහෙනම් මේක වුණේ කොහොමද? මේ සංකේතාත්මක පද්ධති ස්ථාවර වෙලා ලොකු ශිෂ්ටාචාරයක් දක්වා වර්ධනය වුණේ මොන වගේ ක්‍රියාවලියක් කරහාද? අපි දැන් ඒ පියවරෙන් පියවර සිද්ධිය දිහා බලමු. DSSM ආකෘතියේ සම්පූර්ණ යාන්ත්‍රණයම මේ පියවර 4 ඇතුලේ තියෙනවා. ශරීරගත පුරුද්ද, චාරිත්‍රානුකූල පුනරාවර්තනය, භෞතික වර්ධනය සහ සංජානන බාහිරකරණය. අපි බලමු මේ එකින් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මුළු කතාවම පටන් ගන්නේ අපේ ශරීරයෙන්. හිතන්නකෝ ගල් ආයුධයක් හදන එක ගැන. ඒක එකම විදිහට නැවත කරන ශාරීරික ක්‍රියාවක්නේ. මේ වගේ ක්‍රියාවන් හරහා ඒ ප්‍රජාවටම පොදු හැමෝම දන්න රටාවක් හැදෙනවා. කාලයක් යද්දී මේ සරල ක්‍රියාවන් හැමෝම පිළිපදින පුරෝගතනය කරන්න පුරුවන් චාරිත්‍ර බවට පත් වෙනවා. ඔන්න ඔතන තමයි සංකේතාත්මක චින්තනයේ මුල් බීජය තියෙන්නේ. හැබැයි මෙතනදී ලොකු අභියෝගයක් එනවා. ප්‍රජාවක ජනගහනය 500ක් විතර වෙද්දී අර්බුදයක් මතුවෙනවා. මොකද ඒ තරම් ලොකු කණ්ඩායමකට මුහුණ බලලා චාරිත්‍ර කියලා දෙන එකේම විතරක් සමාජයකට තියාගන්න බැරි වෙනවා. දැනුම නැති වෙලා යනවා, කණ්ඩායම් කැඩෙනවා. ඉතින් මේ වෙලාවේදී ඒ පද්ධතියට සිද්ධ වෙනවා එක්කෝ අලුත් විදියට පරිණාමය වෙන්න, නැත්නම් සම්පූර්ණයෙන්ම විඳ වැටෙන්න.
ඉතින් අර 500 සීමාවේ අර්බුදයට විසඳුම තමයි මේ අවසාන පියවර දෙක. පළවෙනි එක භෞතික වර්ධනය. ඒ කියන්නේ සමාජයේ වැදගත්ම දැනුම, අර්ථයන්, නීති රීති වගේ දේවල් මිනිස්සුන්ගේ මතකයේ විතරක් තියාගන්නේ නැතුව ස්මාරක, කලා නිර්මාණ, විශේෂ මෙවලම් වගේ කල්පවදින දේවල් වල ගබඩා කරන එක. ඊළඟට එන්නේ සංජානන බාහිරකරණය. ඒ කියන්නේ මතකය, නීති, අධිකාරිය වගේ දේවල් එක් එක් පුදුලයාගේ මොළෙන් අරගෙන මේ බාහිර පද්ධති වලට පවරන එක. අන්න ඒක නිසා තමයි දහස් ගාණක්, ලක්ෂ ගාණක් ඉන්න සංකීර්ණ සමාජ ගොඩනගන්න පුළුවන් උනේ. මේ DSM රාමුව නිකන් අදහසක් නෙවෙයි. ඒකට සාක්ෂි තියෙනවා. මෙන්න මේ වගුව බලන්න. ඊජිප්තුව, මෙසොපොතේමියාව, ඉන්දු නිම්නය මේ ප්‍රධාන ශිෂ්ටාචාර හැම එකම රටාවක් තියෙනවා. අපි ඊජිප්තුව ගමුකෝ. එහේ සංකේතාත්මක පද්ධති ස්ථාවර වෙන්නේ ක්‍රිස්තුපෝ 10500 දී විතර. හැබැයි ලිවීම දැවැන්ත පිරමීඩ වගේ දේවල් එන්නේ ක්‍රිස්තුපෝ 3200 දී විතර. ඒ කියන්නේ අවුරුදු 9000කටත් වඩා පරතරයක්. අන්නේ දැවැන්ත කාල පරතරය තමයි DSM ආකෘතිය කොච්චර නිවැරදිද කියන තියෙන ප්‍රබලම සාක්ෂිය. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම පාඩම මොකක්ද? මේ DSM දෘෂ්ටිකෝණයෙන් බලද්දී මානව ඉතිහාසයේ දිහා අපි බලපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස තමයි ඇන්තනි වොන්ඩූම්ගේ මේ වාක්‍යයෙන් කියවෙන්නේ. මෙම දෘෂ්ටියට අනුව ශිෂ්ටාචාරයේ නිර්මාණය හුවක් නොව පෙරහුරු කරන ලද්දකි. හිතන්න, ශිෂ්ටාචාරය කියන්නේ එකපාරට හදපු දෙයක් නෙවෙයි. ඒක පරම්පරා ගානක් තිස්සේ නැවත නැවතත් කරලා, පුරුදු වෙලා, පෙරහුරු කරලා ගොඩනගාගත්තු දෙයක්. මේක තව ටිකක් ගැඹුරට ගියොත් අපිට ගල්ගැසුණු චාරිත්‍ර කියන පුදුම සහගත අදහස් හම්බ වෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? අපි තාක්ෂණය කියලා හඳුන්වන හැමදේම ගල් ආයුධයක ඉඳන් අද තියෙන කෘත්‍රිම බුද්ධිය දක්වාම ඇත්තටම කාලයක් තිස්සේ ස්ථාවර වෙලා කල්පවතින විදිහට බාහිරකරණය වුණු මිනිස් ක්‍රියාවන්. එමත් නැත්නම් චාරිත්‍ර කියන එකයි. මේක තේරුම් ගන්න මේ උදාහරණ ටික බලන්න. ගල් ආයුධයක් කියන්නේ මොකද්ද? ඒක බලය සහ නිර්වද්‍යතාවය පාවිච්චි කරන විදිහ ගැන ගල්ගසනු ක්‍රියාවක්. කෘෂි කර්මය. ඒක ඉවසීමෙන් බලා සිටීම සහ ඍතුමය කාලය හඳුනා ගැනීම ගැන ගල්ගසනු චාරිත්‍රයක්. අපි දකින නිලධරය, බියුරෝක්‍රසිය, ඒක වගකීම් සහ ගිණුම්කරණය ගැන ගල්ගසනු චාරිත්‍රයක්. එතකොට අද අපි කතා කරන AI ඒකත් මිනිස් භාෂාවේ සහ හැසිරීමේ රටාවන් ගල්ගැසීමක් විතරයි. ඉතින් මේ හැම දෙයක්ම හිතේ තියාගෙන අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපේ තාක්ෂණයන් කියන්නේ අතීතයේ ගල්ගැසුණු චාරිත්‍ර නම් අද මේ මොහොතේ අපි දිනපතා කරන ක්‍රියාවන් හරහා අපි අනාගතයේ වෙනුවෙන් ගල්ගස්වමින් ඉන්නේ මොන වගේ චාරිත්‍රද? ඒක ටිකක් හිතන්නට වටින ප්‍රශ්නයක්.